දවසේ පුවත. හලාල් සහතිකය නිකුත් කිරීම පිළිබඳ සිය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. වසර 12ක් මුළුල්ලේ සිය මෙහෙයවීමෙන් නිකුත් කෙරුණු හලාල් සහතිකය නිකුත් කිරීමේ වැඩපිළිවෙල රජයට පැවරීමේ යෝජනාව සම්බන්ධයෙන් මෞලවී මුර්ෂිද් මුලෆර් කරුණු පැහැදිලි කළේ මෙලෙසින්. අවාසනාවකට මෙන් ප්‍රශ්නය විසඳා ගැනීම වෙනුවට එය දඩමීමා කොටගෙන ජාතීන් අතර අසහනකාරී වාතාවරණයක් ඇති කිරීම අපගේ දැඩි කනස්සල්ලට හේතු වී ඇත. ඉහත කී අවස්ථානුගත තත්ත්වය යටතේ ජාතීන් අතර සමගිය හා සහජීවනය අගයන වගකීම් සහිත සංගමයක් වශයෙන් රජයේ අනුග්‍රහය හා පාලනය යටතේ වැඩපිළිවෙලක් දියත් කරන්නේ නම් ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දී අදාළ සහතික කරන අංශය රජය වෙත බාර දීම සඳහා අපි යෝජනා කර සිටින්නෙමු. ශ්‍රී ලංකාව මෙන් මුස්ලිම් ජාතිකයන් සුළුතරයක් වෙසෙන සිංගප්පූරුව හා තායිලන්ත රජයේ අදාළ ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය අධ්‍යයනය කොට එයින් පූර්වාදර්ශනයන් සලසාගත හැකි බව අපගේ යෝජනාවයි. මේ පිළිබඳ රජය විසින් පත් කර ඇති අමාත්‍ය කමිටුව ඔස්සේ වැඩිදුරටත් සාකච්ඡා කරන බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසනවා. මෙහිදී අවධාරණය කෙරුණේ රජය යටතේ හලාල් සහතිකය නිකුත් කළද එහිදී සිය සංවිධානයට මුස්ලිම් ජනතාව වෙනුවෙන් වගකීමක් පැවරෙන බවයි. සිංගප්පූරුව, තායිලන්තය, එවැගේම මැලේසියාව, ඉන්දුනේෂියාව මේ වගේ රටවල් වල රජයේ මැදිහත්වීමක් තියෙනවා. නමුත් මෙම හලාල් සහතික කිරීම කියලා කියන අවස්ථාවේදී මේක ඉස්ලාම් ධර්මයත් එක්ක සම්බන්ධතාවයක් තිබෙන නිසා එම රටවල් වල උලමාවරුන් සමග මුස්ලිම් විද්වතුන් සමග සාකච්ඡාවන් පවත්වලා එම හලාල් සහතිකය සඳහා එක ප්‍රමිතියක් ඇති කර ආණ්ඩුවේ මැදිහත්වීමක් සමගම තමයි එම හලාල් සහතිකකරණය කරන්නේ. සිංගප්පූරුව එවැගේම තායිලන්තය වගේ රටවල් වල රජයේ මැදිහත් වීමත් සමග මෙම හලාල් සහතිකය කරන වෙලාවෙත් එක්තරා වියදමක් ඔවුන්ටත් තියෙනවා. ඒ රටවල් වලත් ගාස්තුවක් අය කරලා තමයි මේ සහතිකය කරන්නේ. රජයේ අනුග්‍රහය යටතේ ආවත් රජයටත් යම්කිසි වියදමක් තිබේවි. එය පියවා ගැනීම සඳහා ඇත්ත වශයෙන්ම එක ගාස්තුවක් ඒ ආයතන වලින් ගත යුතුයි කියන එක තමයි අපේ මතය. දවසේ පුවත.